අයිබෝන් ඔයාලා හැමෝටම කවීටෙච් YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. මගේ channel එකෙන් කියන පළවෙනි වීඩියෝ විදියට අද මම කතා කරන්න යන්නේ slow and river music හදන විදිය. මගේ channel එක subscribe කරලා bell icon එක click කරලා දිගටම මේ වගේ වීඩියෝ බලන්න මගේ channel එකත් එක්ක ඇදලා ඉන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. අපි ආ වීඩියෝ එකට අද මම මේක කරන්න යන්නේ Audacity කියන software එකෙන්. මේ software එක ඔයාලට Google එකෙන් download කරගන්න පුළුවන්. software එක open කරලා පස්සේ මේ වගේ message එකක් එනවා. ඒක ඕකේ කරගන්න. ඊට පස්සේ ඔයාලට කැමති සින්දුවක් මම සින්දුවත් ඕකගෙන දිනනවා. සින්දුව ගෙනල්ලා මේ වගේ software එකට මෙහෙම දාගත්තට පස්සේ මෙහෙම load වෙනවා. load වුණාට පස්සේ ඔයාලට පුළුවන් mouse එක භාවිතා කරලා මේ වගේ මේ track එක select කරගන්න. නැත්නම් ඔයාලට පුළුවන් keyboard එකේ control එකයි A අකුර press කරලා මේ වගේ track එක select කරගන්න. දැන් මම මේ track play කරන්න යන්නේ. ඊට පස්සේ මෙහෙම select කරගත්තාට පස්සේ මෙතන effect කියලා තියෙනවා. එතෙන් ගියාට පස්සේ මෙතන තියෙනවා change speed කියලා. මේකට ගියාට පස්සේ මෙතන ඔයාලා දෙන්න ඕනේ 0.800 වගේ මෙතන දෙන්නවා. මෙතන හැදෙන්නේ සින්දුවේ ඒ කියන්නේ පිච් එකත් එක්ක සින්දුවේ ටෙම්පෝ එක පොඩ්ඩක් වෙනස් වෙනවා. මෙතන ඔයා 800 වගේ දෙන්න 0.8. ඊට පස්සේ මේ විදිහට මේක ඕකේ කරගන්න. මේ වගේ ලෝඩ් වෙනවා. ඊට පස්සේ ඔයාලට ගන්න දෙන්න ආයෙත් මේ ඉෆෙක්ට් කියන එකට ගිහිල්ලා පල්ලට එද්දී reverb කියලා තියෙනවා. ඒකට යන්න. ඊට පස්සේ මේ වගේ ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ තුන්වෙනියට තියෙන ඔප්ෂන් එක ඔයා 75ක් වගේ තියාගන්න. මේ විදිහට. ඔයාලට දැන් බේසික් මේ ටික කියලා දුන්නාට පස්සේ ඔයාලට පුළුවන් මේ ඉෆෙක්ට් එක ඔයාලට ඕන විදිහට මෙතනින් අදලා ඔයාලට ගහලා බලන්න පුළුවන්. track එක කොහොමද එන්නේ කියලා. ඉතින් මෙතනින් ඕකේ කරා. ඊට පස්සේ මේ වගේ load වෙනවා. දැන් track එක හැදිලා තියෙනවා. track එක අපි save කර ගන්නවා නම් මෙතන file කියන එකට ගිහිල්ලා මෙතන export තියෙනවා. මේකේ wave format එකක් විදිහට අපිට මේ track එක save කරගන්න පුළුවන්. මෙහෙම save එකක් කරනවා. ඒක ඕකේ කරාට පස්සේ මේ වගේ load වෙනවා. දැන් track එක save වෙලා තියෙනවා. ඒ විදිහට ඔයාලට හදා ගන්න පුළුවන්. දැන් අපි මේ track එක play කරලා බලමු. හරි ඔයාලට මේ විදිහට ඕනම track එකක් හදා ගන්න පුළුවන්. මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. channel එක subscribe කරන්න. bell icon එක click කරන්න. තවත් මේ වගේ වීඩියෝ ඔයාලා ළඟටම ගෙන්න ගන්න. මගේ channel එකත් එක්ක රැඳිලා ඉන්න.